දවසක් කියන්න ඕල සියලු දෙනාටම යාළුවනේ අද අරගෙන ආවේ අස්වැසුම සම්බන්ධයෙන් දැන් ලැබුණු අලුත්ම පුවතක් අරගෙන. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න කැමතියි. තාමත් ඔයා මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරන්න. subscribe button එකට එහා පැත්තේ මතුවෙන notification bell එකත් all කරලා තියාගන්න. එතකොට මගේ channel එකේ මන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාට එසැනින් බලා ගන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අප්‍රේල් මාසයේදී මේ ලැබෙන අස්වැසුම මුදල් සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න, ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න. අලුත්ම තොරතුරු තමයි අපි ඔයාලට අරගෙන ඉන්නේ. එහෙනම් පරක්කුණ කර යමු අපි වීඩියෝ එකට. යන්නේ මොකද්ද මේ අස්වැසුම අප්‍රේල් මාසයේ මේ තියෙන පරස්පර සම්බන්ධය. හැමෝම කියනවා බඩු මල්ලක් දෙනවා, මුදල් දෙනවා කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල කියනවා බඩු මල්ලකුත් දෙනවා කියලා, තව සල්ලිත් දෙනවා කියනවා. මේ දැන් ආය අලුතෙන් කියලා තියෙනවා බඩු මල්ලක් නෙවෙයි මේ මාසේ ඔයාලට ආයෙ ලැබෙන්නේ මුදල් කියලා. ඉතින් ඒ මුදල් ඔයාලට අප්‍රේල් මාසේ තමයි ලැබෙන්නේ. අප්‍රේල් මාසේ 8 9 10 මතක තියාගන්න. 8 9 10 අන්න ඒ දින තුන ඇතුළත හෝ 8 9 10 හෝ 20 අතර අන්න ඒ දින කීපය අතර ඔයාලට සල්ලි ලැබෙනවා කියලා කියනවා. ඒ සල්ලි ලැබෙන ඔයාලගේ බැංකු මාර්ගයෙන් තමයි ඔයාලට ලැබෙන්නේ කියලා කියනවා. අස්වැසුම ලැබුණු පරණ විදියට. අනේ ඒ විදියට කියලාත් කියනවා. ඉතින් යාළුවනේ මේ සම්බන්ධව තව වැඩිදුර ඊට එහා තොරතුරු ඔයාලට එසැනින් අරගෙන එනවා. සමහර විට මේ පුවත වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද රජය විසින් ගන්න තීරණ තාම ස්ථිර නැහැ. ඉතින් මේ වගේ තවත් ලැබුණු සැනින් පුවතක් අරගෙන එනකම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් තාම subscribe කරන්න. එහෙනම් යාළුවනේ තවත් අලුතෙන් වීඩියෝ එකක් එක්ක අලුතෙන් හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.